ඔන්නලමයි මෙහියුම් කල්පනාකරණයේ පාඩමට දාලා පස්වෙනි වීඩියෝ එක තමයි මේ ගේන්නේ. අද අපි කතා කරන්නේ තොග පාලනය ගැන. එතකොට මතක් කරනවා ඔයා මේ වීඩියෝ එක බලද්දි නෝට් ඩවුන් කරගන්න මේ තියෙන්නේ සම්පූර්ණ තොග පාලනය කොටසට දාලා ඔයාට බෝඩ් එකේ දීලා තියෙනවා තොග පාලනය සම්පූර්ණයෙන් ඔන්න බෝඩ් එකේ තියෙනවා. ওই ටික තමයි අපි අද කතා කරන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක බලලා මම වැදගත් දේවල් ලියාගන්න මේ ටික ඔක්කොම ඔයා නෝට් ඩවුන් කරගන්න. හරි. ළමයි මොකද්ද තොග පාලනය කියන්නේ? ඔන්න දීලා තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන්න ප්‍රශස්ත මට්ටමින් සහ අවම පිරිවැයක් යටතේ තොග පවත්වාගෙන යාම. නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන්න ප්‍රශස්ත මට්ටමින් තොගේ පවත්වාගෙන යනවා. මෙන්න එක්සැම් පොයින්ට් එකක්. මොකද ළමයි ප්‍රශස්ත මට්ටමින් තොගේ පවත්වාගෙන යනවා කියන්නේ? ඌන තොගත් නැහැ අපි ගාව අතිරික්ත තොගත් නැහැ. ඒ කියන්නේ ඌන හෝ අතිරික්ත තොග ඇති නොවන ආකාරයට අවම පිරිවැයක් යටතේ තව පවත්වාගෙන යන තොග ප්‍රමාණයට අපි කියනවා ප්‍රශස්ත තොගේ. මෙන්න මේක බලා ගන්න. ඌන තොගත් නැහැ ගබඩාවේ අතිරික්ත තොගත් නැහැ ප්‍රශස්ත තොගයක් තමයි තියෙන්නේ. අඩු පිරිවැයකට අපි තොගේ තියාගෙන යනවා. වැඩි තොගත් නැහැ අඩු තොගත් නැහැ. ඔන්න අවම පිරිවැයක් යටතේ තොගේ පවත්වාගෙන යන එක අපි කියනවා මොන පාලනයද? තොග පාලනය ස්ටොක් කන්ට්‍රෝලින්. හරිද? එතකොට ඔන්න තොග පාලනය නිර්වචනය. මේ තොග පාලනයේ සමස්ත ඉලක්කය මේකේ තියෙන සමස්ත අරමුණ මොකක්ද? ඔන්න තියෙනවා තොග ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම. අයි ළමයි අපි ගබඩාවක් තොග පාලනය කරන්නේ. තොගේ ප්‍රශස්තව තියාගෙන යන්න. වැඩි තොගත් නැතුව, අඩු තොගත් නැතුව අවම පිරිවැයකට තොගේ තියාගෙන යන්න. අන්න ප්‍රශස්ත තොගයක් පවත්වාගෙන යාම හා තොග සම්බන්ධ පිරිවැය අවම කිරීම. ඉස්සරහට අපි කතා කරනවා තොගේ පිරිවැයන් දෙකක් තියෙනවා. එකක් තමයි තොග පවත්වාගෙන යාමේ පිරිවැය සහ තොගේ ඇනෝම් කිරීමේ පිරිවැය. ඔන්න ඔය තොග සම්බන්ධ පිරිවැය අවම කිරීම හා මේ තොග ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම තමයි තොග පාලනයේ සමස්ත ඉලක්කය. ඔන්න පළවෙනි කොටස. ඊට පස්සේ ළමයි අපි කතා කරනවා මේකේ තියෙන අවශ්‍යතාවය. ඒයි තොග පාලනය කියන දෙයක් ඕනේ. මොකක්ද මේකේ තියෙන අවශ්‍යතාවය? එකක් තමයි ළමයි නිෂ්පාදන හා අලෙවි කටයුතු අඛණ්ඩව කරගෙන යන්න. දැන් ගබඩාවේ ප්‍රශස්ත තොගයක් තිබ්බොත් තමයි නිෂ්පාදන කටයුතු කරගෙන යන්න පුළුවන්. ගබඩාවේ අතිරික්ත තොගයක්වත් නැතුව, අවම ඌන තොගයක්වත් නැතුව ප්‍රශස්ත විදියට තොගේ තියාගෙන ගියොත් අපිට නිෂ්පාදන කටයුතු එක දිගට කරගෙන යන්න පුළුවන්. රටේ මොන ප්‍රශ්න ඇති වුණත්, මොන වදුර ඇති වුණත් නේද? අපිට නිෂ්පාදන අලෙවි කටයුතු අඛණ්ඩව එක දිගට කරගෙන යන්න පුළුවන්. අපි ගබඩාවේ ප්‍රශස්ත තොගයක් සහ තොග සම්බන්ධ පිරිවැය අවම කරගෙන හරි තොග පාලනයක් තියෙනවා නම් අපිට නිෂ්පාදන අලෙවි කටයුතු අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. දෙවෙනි එකක් තියෙන්නේ ඌන අතිරික්ත තොග පවත්වාගෙන යාමෙන් සිදුවන වියදම් අඩු කරගන්න. දැන් ගබඩාවේ ඌන තොගයක් තියෙනවා කියන්නේ එතනත් කොස්ට් එකක් තියෙනවානේ. ගබඩාවේ තොගේ අඩුයි. අවශ්‍ය මට්ටමට තොගේ අඩුයි කියන්නේ එතනත් පිරිවැයක් තියෙනවා. ඒ වගේම ගබඩාවේ අතිරික්ත තොගයක් තියෙනවා කියන්නේ එතනත් ප්‍රශ්න නේද? ගබඩාවේ තියෙන මට්ටමට වඩා වැඩියෙන් තොග තියෙනවා කියන්නේ තොග හානි වීම වෙන්න පුළුවන්, තොග නැෂ්ට වීම වෙන්න පුළුවන්, තොග යල්පැනීම වෙන්න පුළුවන්. ඌන තොගයක් තියෙනවා කියන්නේ එතනත් ප්‍රශ්න. අපිට ගබඩාව වියදම් වැඩි වෙන්න පුළුවන් අතිරික්ත තොගයක් තිබ්බොත්. අන්න එහෙම ඌනෝ අතිරික්ත තොග පවත්වාගෙන යාමෙන් සිදුවන වියදම් අඩු කරගන්න පුළුවන්. අපි තොග පාලනය හරහා ප්‍රශස්ත තොගයක් තියාගෙන යද්දී. හරිද? ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එක තමයි අනපේක්ෂිත ඉල්ලුම් තත්ත්වයන් සාර්ථකව මුහුණ දෙන්න. දැන් අපිට හදිස්සියේ ලැබෙන ලොකු මේ ඕඩර් එකක්. අන්නේ ඕඩර් එකට අපිට හරියට බාහන ටික සපයා ගන්න පුළුවන් අපි ගබඩාවේ ප්‍රශස්ත තොගයක් තියාගෙන යනවා නම්. අනපේක්ෂිත ඉල්ලුම් තත්ත්වයන් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් අපි හරි තොග පාලනයක් කරනවා නම්, ප්‍රශස්ත තොගයක් තියාගෙන යනවා නම්. ඒ වගේම තවත් එකක් තමයි තොගේ සම්බන්ධයෙන් සිදුවන නාස්ති වීම සහ අපත යාම අඩු කරගන්න. වර්තමානයේ මේ තොග නාස්ති වීම අපත යාම ලොකුවටම වෙනවානේ. අන්නේ නාස්තිය හා අපත යාම අඩු කරගන්න පුළුවන් අපි හරි තොග පාලනයක් කරගෙන යනවා නම් ඔන්න තොග පාලනයේ අවශ්‍යතාවය. මේ කරුණු හතර පාඩම් කරගන්න. එතනින් පස්සේ අපි කතා කරනවා කොහොමද තොග පාලනය කරන්නේ අපි. දැන් තොග පාලනය හැදින්වීම හරි කොහොමද තොග පාලනය කරන්න ඕනේ? මොනවද තොග පාලන ශිල්ප ක්‍රම? තමයි මේ ටික හොත්තට පාඩම් කරගන්න. මේවා අතිශය වැදගත්. පළවෙනි මොකද්ද? අවශ්‍ය වේලාවට නිෂ්පාදනය. අපි කියනවා just in time JIT ක්‍රමය කියලා. අවශ්‍ය වේලාවට නිෂ්පාදනය. මොකද්ද අවශ්‍ය වේලාවට නිෂ්පාදනය කියන්නේ? අවශ්‍ය මුද්‍රව්‍ය ටික අවශ්‍ය වේලාවට නිවැරදි ප්‍රමාණයෙන් සපයා ගැනීම. පාඩම් කරන්නේ එහෙම අවශ්‍ය වේලාවට පළවෙනි කරුණ අවශ්‍ය මුද්‍රව්‍ය ටික අවශ්‍ය වේලාවට නිවැරදි ප්‍රමාණයෙන් අපි නිෂ්පාදන ක්‍රියාවලට එකතු කරගන්නවා සහ නිමැවුම අපි එසැනින් වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. අපි ගබඩාවට අවශ්‍ය විදිහට අවශ්‍ය මුද්‍රව්‍ය ටික අවශ්‍ය වේලාවට නිවැරදි ප්‍රමාණයෙන් නිෂ්පාදනය එකතු කරගෙන නිමැවුම ඒසැනින්ම වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. ඔන්න ළමයි අවශ්‍ය වේලාවට නිෂ්පාදනය JIT මේ විදිහට පාඩම් කරගන්න ලියාගෙන. දෙවෙනි එක තමයි තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය. මෙතනදී අපි උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, යලි යනුම් මට්ටම කියලා තොග මට්ටම් නිශ්චය කරලා තොග පාලනය කරනවා. මේවා ඉස්සරහට මේ වීඩියෝ එක අලුතෙන් බලන ළමෙක් නම් මේවා අලුත් වචන. මේවා පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඉදිරියේදී අපි මේවා ගැන කතා කරනවා. ඒ නිසා අපි මේවා ස්කිප් කරලා යනවා. හරිද? දැන්ට මතක තියාගන්න තොග මට්ටම් නිශ්චය කිරීමේදී වෙන්නේ මෙන්න මේ තොග මට්ටම. කියන්නේ උපරිම තොග මට්ටම, යලි යනුම් මට්ටම, අවම තොග මට්ටම සහ ආර්ථික යනුම් ප්‍රමාණය. EOQ කියන්නේ economic order quantity. මේවා ඉදිරියේදී කතා කරන කොටස්. අන්න ඒවා නිශ්චය කරන එක, ඒ තුලින් තොග පාලනය කරන එක තමයි තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය කියන්නේ. හරි ඊට පස්සේ ABC විශ්ලේෂණ ක්‍රමය. මෙතනදී වෙන්නේ ළමයි අපි අපේ ගබඩාවේ තියෙන තොගේ කොටස් තුනකට කඩනවා A B C කියලා. කාණ්ඩ තුනකට කඩනවා. හරි. මෙතනදී අපි කරන්නේ තොගේ වටිනාකම සහ අයිතම සංඛ්‍යාව පදනම් කරගෙන තමයි තොගේ මේ විදිහට කාණ්ඩ වලට බෙදන්නේ. වටිනාකමින් වැඩි අයිතම සංඛ්‍යාව අඩු තොග. වටිනාකම ගොඩාක් වැඩි නමුත් ඒකේ අයිතම සංඛ්‍යාව අඩුයි. ඒව අපි A කියන කාණ්ඩයට දානවා.
වටිනාකමින් වැඩි අයිතම සංඛ්‍යාව අඩුයි. ඒ වගේම වටිනාකමින් අඩුයි අයිතම වැඩි. ඒ කියන්නේ අයිටම් ගන්න වැඩි කියලා හිතන්න. වටිනාකමින් අඩුයි. ඒව 20 කියන කාණ්ඩයට දානවා. වටිනාකම සහ අයිතම සංඛ්‍යාව මැදස්තේව අපි B කියන කාණ්ඩයට දානවා. ඔන්න ඕක තමයි ABC විශ්ලේෂණ ක්‍රමය කියන්නේ. මේවා සරලව මේ සරලවම දීලා තියෙන්නේ. ඔයා මේවා හැම එකක්ම නෝට් ඩවුන් කරගන්න. තුන්වෙනි එක තමයි හතරවෙනි එක තමයි ද්විත්ව භාජන ක්‍රමය. 2 bit system එක. මෙතනදී වෙන්නේ ඔන්නවට පියවර 1 2 3 කියලා දීලා තියෙනවා. මේක පැහැදිලි කරන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනියට ළමයි මෙතනදී වෙන්නේ භාජන දෙකක් තියෙනවා. වචනෙන්ම තියෙනවානේ 2 bit ද්විත්ව භාජන. භාජන දෙකක් තියෙනවා. විශාල භාජනයක් තියෙනවා. කුඩා භාජනයක් තියෙනවා. පළවෙනියට අපි මොකද කරන්නේ? මෙන්න එකේ ඉලක්කම දාලා තියෙනවා. මෙතනදී වෙන්නේ පළවෙනියට අපි විශාල භාජනයක භාවිතා කරනවා. පළවෙනියට විශාල භාජනයක භාවිතා කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවෙනි ස්ටෙප් එකේදී කරන්න ඕන අපි විශාල භාජනයක භාවිතා කරලා ඉවර වුණාම තොගේ නැවත මොනවා කරන්න ඕනද? ඕඩ එකක් දාන්න ඕනේ. තොගේ ඇනෝම් කරන්න ඕනේ. අන්නේ ඇනෝම් කරපු තොගේ ලැබෙනකන් අපි තුන්වෙනි පියවරට යනවා. අපි කුඩා භාජනයක් තියෙනවානේ. අන්නේ කුඩා භාජනයක භාවිතා කරනවා. අද පළවෙනිට කරේ විශාල භාජනයක භාවිතා කරා. ඒක ඉවර වුණා. ඉවර වුණ ගමන් අපි තොගේ ඇනෝම් කරන්න ඕනේ. ඒ ඇනෝම් කරපු තොගේ ලැබෙනකන් අපි තුන්වෙනි තොගේ, ඒ කියන්නේ තුන්වෙනි භාජනයක තොගේ භාවිතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙන්නේ ඇනෝම් කරපු තොගේ ලැබුණ ගමන් අපි පළවෙනියට පුරවන්නේ ලොකු භාජනය නෙමෙයි ළමයි, පොඩි භාජනය. පොඩි භාජනේ පුරවලා තමයි ලොකු භාජනේ පුරවන්නේ. ඕක තමයි ඔකෙදි වෙන්නේ. මොකද්ද වෙන්නේ? විශාල භාජනයක් තියෙනවා, කුඩා භාජනයක් තියෙනවා. පළවෙනියට විශාල භාජනයක භාවිතා කරනවා. ඒක ඉවර වුණ ගමන් අපි දෙවෙනියට කරන්න ඕනේ ඇනෝම් කරන්න ඕනේ තොගේ. ඊට පස්සේ ඒ ඇනෝම් කරපු තොගේ ලැබෙනකන් අපි තුන්වෙනි ස්ටෙප් එක විදිහට කුඩා භාජනයක භාවිතා කරනවා. ඊට පස්සේ ඇනෝම් කරපු තොගේ ලැබුණ ගමන් අපි එකටම පුරවන්නේ කුඩා භාජනේ. ඒක පුරවලා ඉතුරු ටික තමයි විශාල භාජනයට දාන්නේ. එතකොට මෙතන මේ කුඩා භාජනය කියන්නේ ආරක්ෂිත තොගයක් වගේ නේද? අපිට තියෙන ආරක්ෂිත තොගයක් වගේ තමයි මේ කුඩා භාජනය කියන්නේ. පස්වෙනි පියවර තමයි පස්වෙනි තොග පාලන ශිල්ප ක්‍රමය තමයි පියවරනේ මේ ශිල්ප ක්‍රමය තමයි අඛණ්ඩව තොග වාර්තා කිරීමේ ක්‍රමය. මෙතනදී වෙන්නේ ළමයි තොගේ ඇති වෙන වෙනස් වීම අපි අඛණ්ඩව වාර්තා කරනවා. මේකට රාක්ක පත්‍ර කියලා එකක් තියෙනවා. අන්නේ රාක්ක පත්‍ර හරහා තමයි සිදු කරන්නේ. ඔන්න තොගේ ඇති වෙන වෙනස් වීම එලෙසින්ම වාර්තා කරනවා මේ අඛණ්ඩව තොග වාර්තා කිරීමේ ක්‍රමයේදී. ඊට පස්සේ පරිගණක වැඩසටහන හරහා තොග පාලනය කරන්න පුළුවන් සහ ද්‍රව්‍ය අවශ්‍යතාව සැලසුම් කරන්නේ. මෙතනදී වෙන්නේ අනවශ්‍ය විදිහට තොගේ රඳවා ගන්න අවශ්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණයෙන් නිවැරදි ගුණාත්මක භාවයේ තියෙන අවශ්‍ය ගුණාත්මක භාවයේ තියෙන තොගේ ගබඩාවේ තියාගෙන යනවා. ඔන්න තොග පාලන ශිල්ප ක්‍රම ටික. මෙන්න තොග පාලනය සම්බන්ධයෙන් සමස්තව කතා කරන්න තියෙන දේවල් ටික මේක නෝට් එකක් දාගන්න. මේක තමයි තොග පාලනයට දාලා සම්පූර්ණ සාරාංශය.